ඉතින් යාළුවනේ මේ ඇවිල්ලා තියෙන්නේ අපි හැමෝම ආස කරන අපේ අවුරුදු කාලේ. ඉතින් ඒ අතරේ එක්තරා ගමක ටිකක් දුප්පත් සීයා කෙනෙක් සහ මුණුබුරෙක් ජීවත් වුණා. අනේ අනේ සීයේ අනේ මට මේ අවුරුද්දටවත් රතින්න හස්කෝරු මොනවා හරි අරන් දෙන්නකෝ. ගිය අවුරුද්දේ ගත්තෙත් නෑනේ. දැන් අවුරුදුත් ඇවිල්ලා. යාළුවෝ ඔක්කොම සෙල්ලම් කරනවා. අනේ කොලෝ මාත් ආස උඹට මොනවා හරි අරන් දෙන්න තමයි බං. ඒත් මං කොහොමයි මේ ලෙඩ ඇඳේ ඉඳගෙන ඔය දේවල් කරන්නේ. හරි දැන් ඉතින් දුක් නොවේ ඉඳේ. අර කබඩ් එකේ ඇති මං ඉතුරු කරපු සල්ලි වගේක්. ඒකෙන් ඔයාට පුළුවන් දෙයක් ගන්න මගේ පුතේ. අනේ ෂෝක්නේ සීයේ. මං එහෙනම් ඒ සල්ලිත් තරම් කඩේට ගිහින් එන්න. හරි පුතේ මගේ පුතා කරන දෙයක් පරිස්සමයි. මේ ඉන්නේ ලකිඳු. මෙයාට ඉන්නේ ඉතින් සීයා විතරයි. මෙයාගේ හැමදේම බලන්නෙත් සීයා. ඉතින් සල්ලිත් අරගෙන දැන් මේ ලකිඳු යන්නේ ගමේ කඩේ මුදලාලි මාමව මුණ ගැහෙන්න. මුදලාලි මාමේ. මේ අපේ ලකිඳු පුතානේ. එන්න ආස්කෝරු තියනවා, රතින්න තියනවා, බඹරු චක්කර ඕන දෙයක් තියෙනවා. එන්න පුතේ. මාමේ මට අහස්කෝරු දෙකක් දෙන්නකෝ. අහස් කූරු දෙකකින් මොනව කරන්නද පුතේ? මේ තව දේවල් තියෙන්නේ. මං අඩු කරලා දෙන්නම්. එච්චර දේවල් ගන්න මගේ අතේ සල්ලි නෑ මාමේ. මට අහස්කෝරු දෙකක් දෙන්න. හරි කොල්ලෝ. එහෙනම් මං ගානේ මේ අහස් කූරු තුනම ඔයා තියාගන්න. අනේ ගොඩක් ස්තුතියි මාමේ. මම එහෙනම් ගිහින් එන්නම්. සුබ අලුත් අවුරුද්දා. ලකිඳු ඔයා මොකද මේ තනියෙන් සෙල්ලම් කරන්නේ? යමු අපිත් එක්කම් පිට්ටනියට. එහි ගොඩක් අය එකතු වෙලා ඉන්නවා සෙල්ලම් කරන්න. මලිත් අයියේ. කමන්නේ මම මෙහෙම සෙල්ලම් කරන්න. ඔයාලා ගිහින් සෙල්ලම් කරලා එන්නකෝ. ඇයි ලකිඳු එහෙම කියන්නේ? ඔයා ගාව සෙල්ලම් කරන්න දේවල් නැද්ද? නැහැ. ඒ දේවල් ගේ ඇතුලේ තියෙනවා. මම කැමති නෑ පිට්ටනියට ගිහින් සෙල්ලම් කරන්න. හරි එහෙනම් අපි ගිහින් එන්නම්කෝ. කවුද පුතේ කතා කරේ? යුන්කාරයාවත් ඇවිල්ලාද? නැහැ සීයේ. මේ අපේ මලිත් අයලා යනවලු පිට්ටනියට සෙල්ලම් කරන්න. මගෙනුත් එනවා දැහැවා. ඉතින් මගේ පුතා මොකද කිව්වේ? මම කිව්වා එයාට යන්න කියලා. මට ඉතින් සෙල්ලම් කරන්න ඇර යන දෙයක්වත් නෑ. අනිත් එක සීයා බලාගන්න කෙනෙකුත් නෑනේ. එහෙම එපා පුතේ. මගේ පුතා යන්න. නැත්තම් තව අවුරුද්දක් ඉන්න වෙයි. මට පුළුවනි මාව බලාගන්න. ඔයා පරිස්සමට ගිහින් එන්නකෝ. සෙල්ලම් කරන්න යන්න එපා. ඔයා පැත්තකින් බලාගෙන ඉන්න. මං එහෙනම් ගිහින් එන්නද සීයේ? මාත් ගොඩක් ආසයි ඒවා බලන්න. මම සෙල්ලම් කරන්න යන්න නැතුව එන්න. මම මුකුත් අතේ නැතුව සෙල්ලම් කරන්න ගියොත් එයාලා මට විහිළු කරයි නේද සීයේ? ඕ පුතේ ඔයා ඈතට වෙලා බලාගෙන ඉන්න. ඒ ඇතිනේ ඔයාට සතුටු වෙන්න. එහෙනම් පරිස්සමට ගිහින් එන්න. ඉතින් ඔය විදිහට දැන් ලකිඳු යන්නේ පිට්ටනියට.
ළමයි ගොඩාක් එතන සතුට වෙනවා. අවාසනාවට ලකින්දුට එයාලත් එක්කන් සෙල්ලම් කරන්න බැරි වුණත් එයාට පුළුවන්නේ ඈතින්දම් බලන් ඉන්න. අනේ මෙතන නම් කට්ටිය ගොඩක් සතුටින් ඉන්නවා. මල්ලිත් අයියලා ආර ඉන්නේ. ඉතින් යසෙත් අවුරුදු එහෙම හොඳයිද? මට නම් අවුරුදු හොඳයි. මේ යසිත් අයියත් ඉන්නේ. රඝු අයියත් ඉන්නවා. මේ ඉන්නේ බතලයා සෙල්ලම් කරන්න ඇවිල්ලාද කොහෙද? කොහොමත් ඒ කාලේ ඉඳන් මට කරේ වෙනස්කම් තමා. ඉන්නවකෝ අද නම් හොඳ පාඩමක් මං උගන්වන්නම්. හැබැයි රඝු අයියා නම් පේන විදිහට හොඳින් නෙමෙයි වගේ. මොකක් හරි වැඩක් කරන්න තමා හදන්නේ. රඝු ඔන්න දැන් නම් ඔයාගේ අවස්ථාව ඇවිල්ලා. ඉන්නවකෝ මං හොඳ වැඩක් කරන්න. මොකද්ද රඝු අයියා ඒ කරපු වැඩේ? බලන් ඉඳලා හරියන්නේ නැහැ. මොනවම හරි කරන්න වෙනවා. අයින් වෙන්න. පුළුවන් තරම් ඉක්මනට ඔය දෙන්නම අයින් වෙන්න. ෂික් අපේ රාදේ. ගොඩක් ස්තුතියි ලකිඳු. මටත් හිතාගන්න බැරුණා මොකක්ද ඒ වුනේ කියලා. සමාවෙන්න මල්ලිත් අයියේ ඔයාව තල්ලු කරන්න උනාට. ඒත් රඝු අයියා ඔයාගේ පැත්තට රතින්න කරලා දැම්මා. ඇත්තමයි ලකිඳු. ඔයා හිටියේ නැත්තම් මට ලොකු කරදරයක් වෙන්න තිබුණා. ගොඩක් ස්තුතියි ඔයාට. ඔයා කිව්වනේ පිට්ටනියට එන්නේ නැහැ කියලා. මමත් ආසාවෙන් හිටියා පිට්ටනියට සෙල්ලම් කරන්න එන්න. ඒත් මගේ ළඟ මුකුත් නැති නිසා මම හිතුවේ ඔයාලා මට විහිළු කරයි කියලා. අනේ ලකිඳු මටත් සමාවෙන්න. මටත් ඉවලේ තිබුණානේ ඔයාව එක්කගෙන එන්න සෙල්ලම් කරන්න අපිත් එක්ක. දැන් සිද්ධ වුණ දේ නිසා මට නම් මෙතන සෙල්ලම් කරන්න හිතක් නැහැ. අපි යන්න ලකිඳු ගෙදර. ඉතින් ඔය විදිහට අපේ ලකිඳු මලිත් අයියව වෙන්න ගියපු කරදරෙන් බේරගත්තා. සීයේ මාර වැඩක් නේද උනේ? මොකෝ පුතේ මෙච්චර සතුටින් මොකද උනේ? නෑ සීයේ මං ගියානේ අද පිට්ටනියට සෙල්ලම් කරන්න. ඉතින් ඔය විදිහට ලකිඳු අද මුහුණ දුන්න සිද්ධිය සීයට විස්තර කරන ගමන් හිටියේ. ඒ අතරේ තාත්තේ මට ඔයාගෙන් උදව්වක් ඕනේ. මම මේ අවුරුද්දට තාත්තගෙන් කිසිම දෙයක් ඉල්ලුවේ නෑනේ. ඒත් මන් දැන් දෙයක් ඉල්ලනවා. ඔයාට පුළුවන් ද ඒ දේ කරලා දෙන්න? ඉතින් ඔය විදිහට මලිත්ගේ මේ ඉල්ලීමට තාත්තා කැමති වෙනවා. ඉතින් මලිත්ගේ ඉල්ලීම තමයි අද යාව අනුතුරකින් බේරගත්ත ලකිඳුලාගේ ගෙදරට කළගුණ සැලකීමක් විදිහට තෑගි ගිහින් දෙන එක. ඉතින් මේ යෝජනාවට තාත්තත් උඩින්ම කැමති වෙනවා. ඉතින් කොහොමද මාමේ? අපි ආවේ ඔබතුමන්ලට කළගුණ සලකලා යන්න. අනේ ඔව් සීයේ. අද මේ ලකිඳු නැත්තම් මට ලොකු අනතුරක් වෙන්න තිබුණා. ඉතින් මාමේ මේ තියෙන්නේ ඒකට අපෙන් පුංචි තෑග්ගක්. අනේ ගොඩක් ස්තුතියි මහත්තයෝ. මන් දන්නවා මට ඉන්නේ හරිම හොඳ පුතෙක් කියන්න. හරි ලකිඳු කතා කර ඇති. අපි හන්ද සෙල්ලම් කරන්න. ආයේ කවුරුත් ඔයාට විහිළු කරන එකක් නෑ.
ඉතින් යාළුවනේ ඔය විදිහට අපේ ලකිඳුගේ හොඳ ගතිගුණ හින්දා එයාට හොඳ යාළුවෙකුයි අවුරුද්දට තෑගී හම්බුණා. ඉතින් ඔය විදිහට තමයි සැබෑම අවුරුද්දක තියෙන ලස්සන පණිවිඩය දෙන ගමන් මේ කතාව ඉවර වුණේ. තවත් මේ වගේ ලස්සන කාටුන් වීඩියෝ බලන්න අපේ කාටුන් පැංචා YouTube channel එක subscribe කරන්න.